මේ මිදුල කෑවා කියලා තමා නෝනා කියන්නේ නම්. ඉතින් අනේ මන්ද ඉතින් ඒ විදියටද නැත්තම් යමක් කරලාද නැත්නම් ඉතින් විශ්‍රාම ගියාට පස්සේ කට්ටියට මේ විදියටත් කරන්න පුළුවන් නේ. තමන්ගේ තියෙන ආතතිය අඩු කරගන්න නේද? එතකොට අනිත් එක එන ආසයි. දැන් නම් මිදුල අතු ගන්නවත් නෑ අනිත් එක නැත්තම් සාමාන්‍ය විශ්‍රාම ගියාට පස්සේ මිදුල එහෙම අතු ගන්නනේ. ගෙදර බොසාලි නේ. ඒ හන්දා මේ වගේ දේවල් ඉතින් ටික ටික පුරුදු වුණා නම් හොඳයි නේ. ඉතින් මගේ යාළුවෝ මං හිතන්නේ මේක බලයි. බැලුවට පස්සේ අපේ RDB එකේ ඉන්න එළිය මහත්තුරු එතකොට අපේ යාළුවෝ සෙට් එකකට එන්න පුළුවන් වුණා නම් ඇවිල්ලා පොඩි පාටියක් එහෙම දාලා ලස්සනට මේක බලලා මොකද වෙලා තියෙන්නේ කියලා නේ. මේක අනිත් අයටත් ආදර්ශයක් ගන්න දේවල් තියෙනවනම් ඒවත් අනුගත වෙලා එහෙම යන්න පුළුවන් නේද? බර පැන ඉතින් එච්චර අමාරු නෑ. ඉතින් මම දරන්න එන්න තමා තියෙන්නේ නේද? සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔක්කොමලා එනවනේ. දැන් තමයි මේ වගේ මේ යන්තම් කරල් එන්න හදන්නේ. නෝනා බැන්නට මිදුලට අරවා මේවා කරා කියලා මිදුල නැති කරා කියලා ඇන්තූරියෙන් ටික අයින් කරා කියලා දැන් නම් එච්චර ලොකුවට එහෙම කියන්නේ මේක දිහා බල බල එයත් සතුටු වෙනවා මං හිතන්නේ. ඉතින් මේ වගේ මේ පොලිතින් බෑග් වල දාලා ඕන තැනක හදාගන්න පුළුවන් නේ. කිසි ගැටලුවක් නැහැ. මේකේ මෑ කරල් විතරක් නෙවෙයි. මේක ඇවිල්ලා හොඳ වර්ගයක් කියන්නේ මෑ කරල් වර්ග තියෙනවා හොඳම දෙකක් ලංකාවේ ගන්නෝරුව ගහපු A9 කියලා. ඒක වගේම හොඳ එකක් තමයි මේකට කියන්නේ පේලේ කියලා. වර්ග මේක විදේශගත එකක් පේලේ කියලා. මේකත් හොඳ වර්ගයක්. ඉතින් මම පොඩ්ඩක් මේ පේලේ එකට පොඩ්ඩක් කැමැත්තක් දැක්කුවා. මොකද ඒක වෙළඳපොලේ ටිකක් කල් තියාගන්න පුළුවන් මෑකරල් වර්ගයක්. මොකද සාමාන්‍ය මෑකරල් දාලා දවස් දෙකෙන් විතර වගේ විකුණ ගන්න බැරි වුණොත් මුදලාලටත් කෙලවෙනවා. ඒ හින්දා ඒකත් ගැන හිතලා මේ පේලේ එක ටිකක් දවස් 4ක් 5ක් තියාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. ඒ නිසා මම හිතන්නේ මේක හොඳයි කියලා අන්නයි ඉන්නවනම් අපිත් එක්ක එන්න. ඉතින් මේ මිදුලේ නිකන් තියෙන මිදුල හොඳට අවුව වැටෙනවා නේද? අවුව වැටෙන මේ තියෙන්න ඕනේ මිදුල හැමදාම අතු ගගා ඉන්නේ නැතුව මේ වගේ දෙයක් කරොත් මං හිතන්නේ හොඳ වෙයි නේ. ඒ වගේ දැන් මම මේ ටිකයි ඔය තියෙන්නේ. ඊට පස්සේ මගේ තව වගා ටිකක් තියෙනවා. මම මේක කරේ මේ පැල මේ වගේ දාලා දැන් මේ තියෙන අයින් කරපුවා සහ පැල නොවෙච්ච පොඩි කාලයක්. ඊට පස්සේ මේ දෙවෙනි පරම්පරාව ඊට පස්සේ ඊළඟට එන එක මේකත් දැන් දවස් සාමාන්‍යයෙන් සති 3ක් විතර වගේ ඇති. මේවා මේ අමාරු නෑ ලී හොයන්න අරවා මේ ඕනේ නෑ. මේ අර මලගෙවල් වලට දාන මේ අර නූල් වගේ ඔය තියෙන්නේ පේනවනේ. ඒ වගේ මේ පන්දලම හදාගන්න පුළුවන්. මේකට කියන්නේ පන්දලම හදාගත්තා නම් ඊට පස්සේ ලොකු ගැටලුවක් නැහැ. එතකොට මේකේ ලස්සනට යනවා. මේක කරලා ඊට පස්සේ තියෙන ඕන කෙනෙකුට ඕන විදියට මේ කොම්පෝස් මේක මේ මිශ්‍රණයත් එච්චර අමාරු නෑ. මේ කවර පුරවලා තියෙන්නේ මතු පිටපස්. ඊට පස්සේ කර 10 භාගයට පුච්චලා කර 10 කියන 10 භාගයට පුච්චපුවා. එතකොට ඊළඟට මොනවා හරි පොහොර ටිකක් දානවා නම් ඔය මොනවා හරි මතු පිට පොහොර කියන්නේ NPK එකේ පොස්පරස් තියෙන මොනවා හරි පොහොර ටිකකුත් මේකට කලවම් කරලා මේක හදාගත්තා නම් එතකොට ලොකු ගැටලුවක් නැහැ. ඊට පස්සේ පුළුවන් වෙයි හොඳ
ආස හිතෙන වැල් ටිකක් බලා ගන්න. ඔය ඇවිල්ලා මම දැන් ඔය පින්නුවේ දෙවෙනි වටේ. ඊට පස්සේ මේ තුන්වෙනි වටේට තියෙන ටිකක්. මේ දැන් මේකට සතියක්වත් නැහැ. දැනට තියෙන්නේ මෙහෙම. ඔය විදිහට හැමතැනම තියෙනවා. මේ ගෙවත්තේ පොඩි කෑල්ලක් අක්කර කාලකුත් නැහැ. කාලකටත් අඩු පොඩි කෑල්ලක පොඩ්ඩක් ඉන්න කට්ටකුත් ඇවුණා ඒ ඇස්සේ. මම ඒක වෙන කට්ටුවත් ඇහෙන්නේ නැති වෙනෙන්න ගිහින් දාන්නම්. මේ විදිහට තමයි ඉතින් මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ. සඳහා සමය කියන්නේ ඉතින් ගස්වැල් එක්ක ජීවත් වෙනවා නම් ගොඩක් හොඳ දෙයක් නේ නේද? මේ තියෙන්නේ මගේ වැල්ලුම් කන ජපන් බටු කොළ ගහ. පේනවා ඇති කොහොමද කියලා. මේක චීනය වගේ රටක නම් රුපියල් 1000 ගාණක් වෙන කෑමක් නේ. මේක හරිම ඇඟට ගුණ කෑමක්ලු. මං ඉතින් ඔය සතියකට සැරයක් විතර මේ මැල්ලුමක් කනවා. තකොට හරි ඒ තියෙන්නේ ජපන් බටු ගහ. තකොට මෙතනින් මම වීඩියෝ අවසන් කරන්න තමයි බලන්නේ. මොක තමයි තියෙන්නේ ඉතින් ලොකුවට ලොකු දේවල් ගැන හිතන්නේ නැතුව පොඩියට යමක් කරා නම් මේ බලන්න හරි සරලයි. උඩින් එක්කෙනයි උඩින් ඇද්දා ටිකක් හයිය තියෙන එකක්. ඊට පස්සේ මේක මේ පල්ලෙහාට කේක ගෙනාවා. ලී හොයන්න කලබල වෙන්න ඕන ඕනම නාගරික තැනක හිතවා ගන්න පුළුවන් වගාවක් තමයි මේ. ලස්සනයි නේද? බලමු. ඉතින් ඔහොමයි මේ වගාවට උපදෙස් අවශ්‍ය නම් මට කතා කරන්න. කතා කරොත් මම දන්න ටික මම අනිවාර්යෙන් කියලා දෙනවා. මේ හැම වගාවකම මේ අමුතු දෙයක් නැහැ. නැති කාලෙත් මේ ඕන තරම් ගස්වල අවුරුද්ද පුරාම ගෙඩි තියෙන දෙහි ගස් ඕවා ගන්න පුළුවන් නේද? මේ හීන් කොච්චි සම්බෝලේ උදේට තියෙනවා නම් මඤ්ඤොක්කත් එක්ක නේද? මරුනේ. මඤ්ඤොක්කත් එක්ක තියෙනවා නම් අදි මේ පළතුරු ඒවත් හැදෙනවා. සී ගැටලුවක් නෑ. හැම දෙයක්ම හදා ගන්න පුළුවන්. හරියනම් ආයෙ ආපහු මේකේ කරල්ලාවට පස්සේ සෝරි තව බැරි වුණා මම මේ පාර අයිනෙත් ටිකක් දාලා තියෙනවා. ඔන්න මම ගේට්ටුවෙන් එහා පැත්තට යනවා. මේ ගේට්ටුවෙන් එළිය වුණත් අපිට යමක් කරන්න පුළුවන්. මේ බලන්න. මේ ඇවිල්ලා අපේ ගේ ඉස්සරහින් යන පාර. හැබැයි කාගෙන්වත් හිරිහැරයක් නැහැ. කට්ටියටම බලා ගන්න ආදර්ශයක් දෙන්න මං වගා කරලා තියෙනවා. එතකොට මේක කවුරු හරි දැකලා රයිට් මාත් මේක කරන්න ඕන කියලා උත්සාහයක් ගත්තොත් කියලා තමයි මම මේක දාලා තියෙන්නේ. ඉස්සර තිබුණා මේවා පේන්නේ නැති වෙන්න අරයා මේක දිහා බලලා සුසුම් හෙලයි ඉරිසියා කරයි. ඕවා මේ වගේ ඒවා අමු පච ඒවා නැහැ. වගාවකට ගත්තාම ගස්වල් කියන්නේ අපි වගේමයි මිනිස්සු වගේමයි. හොඳ අයට අනිවාර්යයෙන්ම හොඳයි. වගාවත් හොඳයි මිනිස්සුත් හොඳයි. හැබැයි ඉතින් නරක ගෙනාට වගාවත් නරකයි. කටත් නරකයි. මිනිස්සුත් නරකයි. ඒ වගේ මේක හරි සරල දෙයක්. ඉතින් ඒ වගේ මේ පරණ තියෙන අපේ ඒ මතිමතාන්තර නැතුව මෙහෙම කරගෙන මේ බලන්න මේ පාර අයිනේ තියෙන පුංචි කෑල්ලක මේ යන්න පුළුවන් දෙයක්. මේවා මේ හරි සරල දේවල් ඉඳ නැත්තම් තමන්ගේ ගේ ඉස්සරහා තියෙන මහ පාර අයිනේ. ඒ කියන්නේ පාරට ඉඩ තියලා නේද? පාරට පාර අතෑරලා ඒ තියෙන කෑල්ලක් තියෙනනේ පොඩියට. ඒ ටිකේ මේ දාපු එක. බලන්නකෝ. ඉඩ නෑ කියන එක උත්තරයක් නෙවෙයි. බලන්න ලස්සනයිනේ. ලස්සන නම් මට කමෙන්ට් එකක් දාන්න. දාලා බලන්න මේ බලන්න මං උඩට යන්න මේ ගහලා තියෙන මේ මැස්ස. මේක දැන් ගොඩක් වැඩි වෙච්ච හැම මේ උඩින් එන ඒවා මේක යනවා. ඕක මම ඇතුළෙත් කරලා තියෙනවා මේ හරි ලස්සනට.
ඒකත් පොඩ්ඩක් පෙන්වන්නම්. මේ බලන්න. ඔය පේන්නේ. උඩ ගහලා තියෙන ලොකු වියදමක් නෑ මේවට. හරි සරලයි. චූටි මේ කට්ටයක් ඇවිල්ලා රුපියල් 50යි. රුපියල් 50ට ඉතින් අරගෙන මේ ආවණෙන් ඒක 3ට 4ට 5ට වගේ ඉරන්න පුළුවන්. ඉරලා ගත්තාම මේ ලොකු වියදමක් යන්නේ නෑ මේවට. උඩින් අර මැස්ස වගේ ගහපුවාම වැල් අනිවාර්යයෙන්ම ඒවට යනවා. හරි බොහොම ස්තුතියි. නැවත දවසක හම්බෙමු.